ප්‍රවරං වාරං වාරං මේහයති. අධික ලෙස හෝ වරින් වර මුත්‍රා පහවීම දියවැඩියාව රෝගයේ ලක්ෂණයක්. ඒත් බය වෙන්න එපා. බටහිර වෙදකමට වඩා එහා ගිය පාරම්පරික හෙළවෙදකම හරහා දියවැඩියාව සුව කරගන්න ප්‍රතිකාර සමග ලබා දෙන පෝෂණීය ඖෂධ සහ ආහාර වට්ටෝරුවකි. ශරීරයේ දුර්වලතා, ලිංගික දුබලතා, ස්නායු රෝග සහ මානසික රෝගද සුවපත් කරගන්න. ආත්මාව සහ වකුගඩු වලට වෙන හානිය වැළකීම වගේම රෝග නිදානයටම ප්‍රතිකාර කිරීමෙන් දියවැඩියාව සහ එහි අතුරු ආබාධ සුව කරගන්න. වැඩි විස්තර සහ ප්‍රතිකාර සඳහා අද මම දන්න. ප්‍රවරං වාරං වාරං මේහයති. අධික ලෙස හෝ වරින් වර මුත්‍රා පහවීම දියවැඩියාව රෝගයේ ලක්ෂණයක්. ඒත් බය වෙන්න එපා. බටහිර වෙදකමට වඩා එහා ගිය පාරම්පරික හෙළවෙදකම හරහා දියවැඩියාව සුව කරගන්න ප්‍රතිකාර සමග ලබා දෙන පෝෂණීය ඖෂධ සහ ආහාර වට්ටෝරුවකි. ශරීරයේ දුර්වලතා, ලිංගික දුබලතා, ස්නායු රෝග සහ මානසික රෝගද සුවපත් කරගන්න. ආත්මාව සහ වකුගඩු වලට වෙන හානිය වැළකීම වගේම රෝග නිදානයටම ප්‍රතිකාර කිරීමෙන් දියවැඩියාව සහ එහි අතුරු ආබාධ සුව කරගන්න. වැඩි විස්තර සහ ප්‍රතිකාර සඳහා අද මම දන්න.